Hello, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකේ යාළුවෝ ඔක්කොම අද මම එක්ක කරගෙන යනවා නුවර. එහෙනම් ඕගොල්ලෝ ඔක්කොමලා එන්නකෝ මාත් එක්ක. සතිය මැද අපට පොය නිමාඩුවක් හම්බ වෙන නිසා තමයි අපි ඩිසයිඩ් කරේ පොය දවසේ කැන්ඩි යනවා shopping කරන්න කියලා. ඉතින් උදේම නිදිමතේම අපේ ගමන පටන් ගත්තා. මං ඊයේ chicken patties වගේක් හැදුවා. ඉතින් ඒ ටිකත් කකා තමයි අද අපේ ගමන පටන් ගන්නෙ. ඉතින් මේක තමයි කොහොම හරි මගේ උදේ කෑම එක උනේ. කවුරුද අද මේ ගමන යන්නේ කියලා කියන්න බැරි වුණානේ. ඉතින් මමයි මගේ usual travel partner රයු වෙලා අපිත් එක්ක ඉන්නවා. ඊට පස්සේ අපේ අක්කයි තමයි අද නුවර යන්නේ. ඔන්න කොහොම හරි අපි ඩිසයිඩ් කළා ඉස්සෙල්ලාම තිලක වර්ධනයට යනවා කියලා. ඔන්න දැන් ඉතින් අපි පාකින් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් අපි ඔක්කොම නිදිමතේ හිටපු නිසා shopping කරන්න කලින් ප්ලේන් ටී එකක් බොන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ දැන් ඇවිල්ලා තියෙන්නේ හරියටම තිලක වර්ධනයට කඩවල් දෙකක් මෙහායින් තියෙන shop එකකට. ඉතින් මෙතන මේ vibe එක දැක්කට පස්සේ ආසා හිතුන නිසා තමයි අපි තුන්දෙනාම මෙතනට ආවේ. හැබැයි ඉතින් දුකෙන් හරි කියන්න ඕනේ මට එතන ප්ලේන් ටී එක නම් පොඩ්ඩක්වත් හරි ගියේ නෑ. ඉතින් මේ දෙන්නත් පොඩ්ඩක් වෙලා ප්ලේන් ටී එක එහෙමම තියලා ආවා. අපි රිෆ්‍රෙෂ් වෙන්න ගියාට අපිට ඒ වැඩෙත් හරි ගියේ නෑ. සර්ප්‍රයිස්! ඔන්න අද අපි තුන්දෙනා shopping කරන එකේ main purpose එක තමයි මේ. අද අපි ආවේ අපේ අම්මිට සාරි එකක් ගන්න. සාරි එකක් කිව්වට wedding සාරි එකක් ගන්න තමයි ආවේ. දැන් ඉතින් අපේ අක්කයි මායි mission එක පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න බලන්නකො ඉතින් අක්කයි මායි රෙදි තවරනකන් මගේ shopping partner දොයි. මං travel කරන්න ආසම shopping කරන්න ආසම මෙයාත් එක්ක තමයි. අද යාට මහන්සි. මොකද එයා ඊයේ තමයි කොළඹ ඉඳන් ආවේ. නැත්තම් ඉතින් රෙදි තවරන්න හැමදාම සපෝට් කරන්නේ මෙයා තමයි. කොහොම හරි ඉතින් මං ආස විදිහේ සාරීස් ගොඩක් මෙතන තිබුණාට අපේ අම්මට සෙට් වෙන සාරි එකක් නම් මෙතන තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් අපි තුන්දෙනා ආවා CIB එකට. කොහොමත් ඉතින් shopping කරනවා කියන්නේ ඔක තමයි. යන පළවෙනි shop එකෙන්ම අපිට ඕන කරන දේ අරගන්නේ නෑනේ. කොහොම හරි ඉතින් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි මට මතක් වුණේ මගේ home shopping එකට wedding එකට මේ දෙකටම අපේ අම්මිට සාරීස් අරගත්තේ අපි CIB එකේ. ඉතින් අදත් අපිට මෙතනින් ඔයාට ගැලපෙන සාරි එකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ අතරතේ මම මේ මොකද්ද කරන්නේ බලන්නකෝ. මෙතන තියෙන home coming sarees, wedding sarees ඒවා මාරම ලස්සනයි. මට ඇත්තටම මේවා දැක්කට පස්සේ ආයෙම මේවා අරගෙන ගිහිල්ලා home coming එකක් ගන්න තිබ්බනම් කියලා හිතුණා. ඒ තරම මාරම ලස්සන sarees වගේක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ යනවා නම් ඔයගොල්ලන්ට උවමනා කරනවා නම් පොඩ්ඩක් මං කියනවාට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඉතින් අපේ අම්මිට සාරි තෝරන්න ආවට ආවේ නෑනේ. ඒ නිසා ඉතින් අපිට හොඳයි කියලා හිතන ඔක්කොම මං තමයි පොඩ්ඩක් ඇඟට තියලා ඇඳලා බැලුවේ. කොහොම හරි ඉතින් මට මතක විදිහට අපිට හිතට අල්ලලා ගියපු sarees 3ක් තිබ්බා. අන්තිමට ඉතින් අපි තුන්දෙනා කතා වෙලා එකෙන් එකක් අම්මටත් පේනලම තෝරගත්තා. හැබැයි මං අද කියන්නේ නෑ මොකද්ද ගත්තේ කියලා. එහෙම වුණොත් ඒක වැඩක් නෑනේ. ඒ මොකද්ද ගත්තේ මොකටද ගත්තේ කියලා මං ඕගොල්ලන්ට තව ටික දවසකින් අරගෙන එන්නම්. කොහොම හරි මං පටන් ගන්නකොට කිව්වා වගේ අපේ අම්මිට හරියන සාරි එක හම්බුනේ CIB එකේ. ඔන්න දැන් ඉතින් සාරියයි ලයිනෙනුයි පැක් කරලා දෙනකන් අපි දෙන්න මෙතෙන්ට වෙලා කෝලම් කර කර ඉන්නවා. මොකද පොඩ්ඩක් මහන්සි. අපි හිතුවට වඩා ඉක්මනට දවල් වුණා. අපි තාම ගියේ shops 2-3කට විතරයි. ඉතින් ඔන්න එතනින් ඒ රෙදි ටිකත් අරගෙන තුන්දෙනාත් එක්ක මොට්ටෝ වගේ පයින් යනවා ශ්‍රියාණියකට. ශ්‍රියාණියකට ගියේ නම් ලස්සන ඇඳුමක් සෙට් වුණොත් අරගන්නවා කියලා හිතාගෙන විතරයි. මොකද අපි shopping කරන්න හිතාගෙන ආපු දේවල් ගොඩක් මේ වෙනකොට අරගෙන ඉවරයි. කොහොම හරි ඉතින් මෙතනත් පැයක් දෙකක් රවුම් ගහලා ඇඳුමක් දෙකක් අරගෙන අපි ආව ලන්ච් එක අරගන්න. ඔයගොල්ලෝ කාට හරි කියන්න පුළුවන්ද මේ කොහෙද කියලා? කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් කැන්ඩි ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙතන දන්නවා ඇති. මොකද කැම්පස් එකේ ඉන්න කාලේ මායි මගේ හස්බන්ඩ් මෙතන රෙගියුලර් කස්ටමර්ස්ලා. ඉතින් අපි ගොඩාක් සැරයක් ඇවිල්ලා තියෙනවා මෙතනට. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ඕපන් රයිස් එකට. අපි ඕඩර් කළා චීස් චිකන් කොත්තු එකකුයි නාසි ගුරන් එක්කුයි. අපි කොච්චර බඩගින්නේද හිටියේ කියනවා නම් කොත්තු එක කාලි වුණාට පස්සේ තමයි මතක් වුණේ වීඩියෝ එකක් ඒකේ ගත්තේ නෑනේ කියලා. ඉතින් අපිට මේ ඩිෂස් දෙකටම ඕපන් රයිස් එකෙන් හම්බ වුණා සෝස් වර්ග 4ක්. මේ තියෙන්නේ ඒවා. මෙතන මේ දෙවෙනියට තියෙන රතු පාට සෝස් එක තමයි නයි මිරිස් සෝස් එක. ඒක මාරම සැරසුවඳයි. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන කොළ පාට එක අමු මිරිස් සෝස් එක. මම මේ දෙකම කාලා බැලුවේ නැහැ. හැබැයි ගොඩක් සැරසුවඳක් තමයි ආවේ. අපේ අක්කයි හස්බන්ඩ්ුයි නම් මේ දෙකම කාලා රසයි ඒ වගේම සැරයි කියලා තමයි කිව්වේ. මම ඔයගොල්ලන්ට අපි කාපු කෑම වල ෆුඩ් රිවිව් එකක් දෙන්නම්.
තියෙනද? මේ තියෙන්නේ අපි කාපු නාසි ගොරන් එක. ඒකේ පොඩ්ඩක් ඔයිලි ෆ්ලේවර් එකක් ආපු නිසා මට ඒක රෙකමන්ඩ් කරන්න අමාරුයි. ඊට පස්සේ මේ තියෙන්නේ අපි කාපු චීස් කොත්තු එක. ඒක පොඩ්ඩක්වත් ඉතුරු නෑ, මාරම රසයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි ලන්ච් එකත් අරගෙන ආපහු එන්න පිටත් වුණා. ආපහු හැරුණා කියලා කිව්වට අපි ආපහු හැරුණමත් නෙවෙයි. අපි ඊළඟට යන්න හිතුවා තව පාටි ෆ්‍රොක්ස් ටිකක් බලන්න ෆැබියුස් එකට. ඉතින් ඔයගොල්ලෝ කැම්පස් එකේ හරි නම් එමත් නැත්නම් කැන්ඩි වල නම් අනිවාර්යයෙන්ම මේ ෂොප් එකටත් ගිහිල්ලා ඇති. ඒ කාලේ ඉඳන්ම පාටි ෆ්‍රොක්ස් ගන්නවා නම් අපිත් එන්නේ මෙතනටම තමයි. එතන මාරම යුනික් පාටි ෆ්‍රොක්ස් තියෙනවා. පාටි ෆ්‍රොක්ස් විතරක් නෙවෙයි මෙතන මාරම යුනික් කැෂුවල් ෆ්‍රොක්ස් එහෙමත් තියෙනවා. හැබැයි මම මෙතනින් අරගෙන තියෙන්නේ නම් පාටි ෆ්‍රොක්ස් විතරයි. අද මට මෙන්න මේ ෆ්‍රොක් එකට නම් මාරට හිත ගියා. හැබැයි ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. ඒකම මම අරගත්තේ නැහැ. මොකද මට මේ වෙලාවේ ෆ්‍රොක් එක උමනාවක් නැහැ. ඉතින් ඔන්න කොහොම හරි අපි ෆැබියුස් එකනොත් ඇවිල්ලා ඊට පස්සේ ඩිසයිඩ් කරා KCC එක පැත්තට යන්න කියලා. KCC එක ඇතුළට යන්න කලින් අපි මුලින්ම ආව සහස් වෙනට. ඉතින් අද නිමාඩු දවස නිසා වෙන්න ඇති ගොඩාක් සෙනග හිටියා. අපි සහස් වෙනට ආවොතින් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මේක. සහස් වෙන අච්චාරු පෙරයදය. ඉතින් අද අපි try කරා අච්චාරු වර්ග 3ක්. අඹයි, ඇම්බරල්ලයි, ලොවි තමයි අපි අද ගත්තේ. ඉතින් ඒකත් අරගෙන අපි ආවා KCC එක ඇතුළට. අන්න ඒ වගේ ඉන්ට්‍රස්ටිං ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි ඇතුළට එනකොටම අපට මුණ ගැහුණේ. ඉතින් ඔන්න ඔය විදිහට පැය භාගයක් විතර එහෙට මෙහෙට ගියාට පස්සේ අපට හිතුණා ඒ වෙලාවේ හැටියට හොට් ඩ්‍රින්ක් එකක් තිබ්බනම් හොඳයි කියලා. ඊට පස්සේ අපි ආයෙම පහලට ඇවිල්ලා තුන්දෙනාත් එක්ක හොට් චොකලට් ඇන් කාඩමම් ටී try කරා. ඉතින් හොට් චොකලට් එක බිව්වේ මං, කයි හස්බන්ඩ්න් try කරේ කාඩමම් මිල්ක් ටී. ඔන්න ඉතින් ඒකත් බීලා අපි ආපහු යන්න පිටත් වුණා. සතියකට දෙතුන් වතාවක් ආපු ගියපු නුවරට අද අපි එන්නේ හරියට නිකන් ආගන්තුකයෝ වගේ. ඉතින් ජීවිතේ හැටි එහෙම තමයි. කාලෙන් කාලෙට අපි ෆැමිලිය වෙන තැන් වෙනස් වෙනවා. අපි ෆැමිලිය වෙන මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් හරි ලස්සන මතක කන්දක් හිතේ පුරවගෙන තමයි මේ විදිහට මම නම් අද නුවරින් යන්නේ. ඒ දැනෙන හැඟීම මට නම් වචන වලට කියාගන්න තේරෙන්නේ නැහැ. හැම අස්සක් මුල්ලක් නෑරම හරි ලස්සන මතක තියෙනවා. එයත් එක්ක මම shopping කරපු හැටි, එයත් එක්ක කාපු බීපු තැන්. ඉතින් ඒ මතක නම් කියලා නිම කරන්න බැරි තරම් ලොකුයි. ඔන්න ඉතින් කතාවෙන් කතාව ඕගොල්ලෝ බලන ඇති කවුද මේ අපේ vlog එකට අලුතෙන් එකතු වෙච්ච කට්ටිය කියලා. ඉතින් මං කලින් කිව්වා වගේම අපේ අයියලා දලදා මාලිගාවට ඇවිල්ලා තිබ්බයිද. මගෙන් අපේ පුංචි පැංචියෝ ටිකත් අපිට එකතු වුණා. ඊට පස්සේ අපි ඔක්කොමලා එකතු වෙලා ආවා උණු පොල් රොටි ටිකක් කන්න. මොකද දවස සම්පූර්ණ වෙන්න නම් ගෙදරින් එළියට බැස්සාට පස්සේ මෙන්න මේ වගේ උණු රොටියක් ඕනෙමයි. ඉතින් රසම රස රොටි එක්ක ඉඟුරු දාපු හොඳ ප්ලේන් ටිකක් වුණ ගමන් මං අද මගේ vlog එක මෙතනින් ඉවර කරනවා. ටිකටම බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තව ලස්සන වීඩියෝස් එක එකතු වෙන්න මම subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.